ගොඩක් කට්ටිය මුළු සෝෂල් මීඩියාවල මව බුලි කරාගේ ජීවිතේ බිඳුවටම කඩාගෙන වැටුණා මගේ පෞද්ගලික ජීවිතේ. අයිය මම අද වැන්ද අධිකරණයේදී මට එච්චරට සතුටුයි. අයියේ නිදොස් කොට නිදහස් වුණා. මට විරුද්ධව මම චෝදිතය කරලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දාලා තිබ්බ ව්‍යාජ නඩුවක් මූල්‍ය වංචා සම්බන්ධව මම මූල්‍ය වංචා කරා මෙහෙමයි අරමයි කියලා. ඒක මම අද නිදොස් කොට නිදහස් වුණා. 2023 තමයි මේක දාලා තිබ්බේ. හරිම සතුටුයි. මට කියන්න ඕනි උනේ සහ මේ සතුට සහ ගොඩක් කට්ටිය මුළු සෝෂල් මීඩියාවල මව බුලි කරා. ඒ හැම පීඩනයක්ම මම දරාගත්තා. මගේ ජීවිතේ බිඳුවටම කඩාගෙන වැටුණා. මගේ පෞද්ගලික ජීවිතේ මම FIFA වොලන්ටියර් කියලා ස්වේච්ඡා සංවිධානයක් හදාගෙන තිබ්බා. එකෙන් අපි වනාන්තර නිර්මාණය කරා, චැරිටි වැඩ ගොඩක් කරා. ඉතින් ඒවා ගොඩක් කඩාගෙන වැටුණා මේ සිද්ධියත් එක්ක. මට මගේ ළඟ හිටපු මිනිස්සු නැති වුණා. ළඟ හිටපු යාළුවෝ ගියා, දාලා ගියා. මගේ ජීවිතේ බිඳුවටම කඩාගෙන වැටුණා. ඒත් මම දැනගෙන හිටියා මම හරි කියලා. මම අපරාධයක් කරේ නැහැ කියලා මම දැනගෙන හිටියා. ඉතින් ගරු අධිකරණය අද ඒකට මට යුක්තිය සාධාරණීෂ්ඨ කරලා දුන්නා. අද මම නිදහස් කරා, නිදොස් කොට නිදහස් කරා. එතකොට මේ වගේ මේක පිටිපස්සේ ඉන්නේ එක්තරා සංවිධානාත්මක පිරිසක්. මගේ කාර් එක හොරකම් කරපු පිරිසම තමයි මේක පිටිපස්සෙත් ඉන්නේ. එතකොට මම පුළුවන් තරම් තව ව්‍යාජ නඩු දෙකක් තියෙනවා මට. ඒවටත් මං අනිවාර්යෙන්ම පුළුවන් විදියට අනිවාර්යෙන්ම මම ඒකට මුහුණ දෙනවා. එතකොට මේ ඇත්තටම මට හරිම සතුටුයි. පුදුම පීඩනයක් හිටියේ දවස් අවුරුදු දෙකක් තිස්සේ නම් සමහර දවස්වලට ලෝයස්ලාට ගෙවා ගන්නවා සල්ලි තිබුණේ නැහැ. මොකද ජීවිතේ බිඳුවටම කඩාගෙන වැටලා තිබ්බේ. එතකොට පොලිසිය අතින් ගත්තොත් එහෙම ඒක නම් කියලා වැඩක් නැහැ. මොකද මේක ව්‍යාජ පැමිණිල්ලක්. මගෙන් ස්ටේට්මන්ට් එක ගද්දි පවා මං ඇහුවා ඇයි මේ ව්‍යාජ පැමිණිල්ලක් දාන්නේ මෙහෙම කරලා තියෙද්දි කියලා පවා කොළඹ ඒ නිලධාරියා ස්ටේට්මන්ට් එක ගත්ත කපුගේ කියන නිලධාරියා පවා hina වුණා. hina වෙලා මම කියන්නේ ඇරෙස්ට් කරලා තමයි පස්සේ මම මාසයක් විතර ඇරෙස්ට් කරලා ඉඳලා පස්සේ අද මට ගරු අධිකරණයේ යුක්තිය ලබා දුන්නා. ඒක නිදොස් කොට නිදහස් කරලා මං පොඩක් කලබලෙන් ඉන්නේ. ඒ කියන්නේ මට හරි සතුටුයි මේ වැඩේට. ඉතින් මේක පිටිපස්සේ තින්නේ සංවිධානාත්මක පිරිසක්. ඒ කියන්නේ මගේ කාර් එක හොරකම් කරලා ඒ කට්ටිය ඒ කියන්නේ මේ නඩුව වැටෙන්න කලින් අවුරුද්දකට විතර කලින් මම මගේ වාහනේ හොරකම් කිරීම සම්බන්ධව එක්තරා ඔව් අයියේ නඩුව දාන අවුරුද්දකට කලින් මම තමයි අයියේ මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්නේ මේ මගේ වාහනේ හොරකම් කිරීම සම්බන්ධව එක්තරා ජනප්‍රියයි කියාගත්ත නිලියෝ දෙන්නෙක්ට විරුද්ධව. පස්සේ එයාලත් එක්ක සංවිධානාත්මක පිරිසක් තමයි මේ නඩුවලට මේ බොරු ව්‍යාජ නඩු ටික දාලා තියෙන්නේ අයියේ. ඒ දෙවුම් ප්‍රකාශයක් එයාලා මුසාවිට ඉදිරිපත් කරන්න ඒගොල්ලෝ. ඔව් අයියේ එයාලා ඇෆිඩවිට් එකක් ඉදිරිපත් කරනවා මම වාහනේ එයාලට උගස් තිබ්බා කියලා. එයාලා 2022 ඉඳන් 2024 වෙනකන් එහෙම ඇෆිඩවිට් එකක් කිසිම පොලිස් ආයතනයකට මේ සම්බන්ධව විමර්ශන කරන කිසිම ආයතනයකට ලබා දීලා තිබුණේ නැහැ. එකපාරට අර එයාලගේ වීඩියෝ එකක් ලීක් වුණාට පස්සේ ඇවිල්ලා ඒ කට්ටිය පෙන්නනවා මේ මම උගස් තිබ්බා වාහන මෙහෙමයි කියලා උගස් තිබ්බා කියලා පෙන්නනවා. ඒ උගස් තිබ්බ ඒ ලේඛනය සම්බන්ධව මම එවෙලෙම ගිහිල්ලා මිරිහානේ කියන්නේ මුලින්ම IG සහන මැදිරියේ තමයි 2024 නොවැම්බර් 29 මම මේකට පැමිණිල්ලක් කරන මේ කූට ලේඛනය සම්බන්ධව IG සහන මැදිරිය මේ පොලිස් මේ සහන මැදිරියට ඇවිල්ලා. එතකොට ඊට පස්සේ ඒක ට්‍රාන්ස්ෆර් කරනවා මිරිහානට. මිරිහානෙන් මේ කූට ලේඛනය සම්බන්ධව විමර්ශන කරගෙන යනවා. විමර්ශන කරගෙන යනකොට මුලින්ම මේ කට්ටිය ඇවිල්ලා මේකේ අකතු ප්‍රසිද්ධ ඩබල් ඇවිල්ලා කියනවා ඒක මීයෝ කෑවා කියලා. ඒ කොලේ ඊට පස්සේ පොලිසියෙන් බල කරලා කිව්වට පස්සේ නෑ මේක ගේන්න මේක අනිවාර්යයෙන්ම ඕනි කියලා කිව්වට පස්සේ එයාලා අයියේ පොලිසිය මේකට වෙන ඩොකියුමන්ට් එකක් ගෙනත් දෙනවා. ඒ කියන්නේ මීඩියාවල පෙන්වන මේ ඩොකියුමන්ට් එක නැතුව වෙන ඩොකියුමන්ට් එකක් ගෙනත් දෙනවා අයියේ මේ මිරිහානට. ඊට පස්සේ මම ඒ සම්බන්ධව ප්‍රකාශයක් දුන්නා. ඒකේ අත්සන ගහලා තියෙන තැන වැරදි, ලෝය අත්සන් කරලා තියෙන වැරදි, ලෝය වෙනස්. එතකොට සාවිද්‍යා ලියනගේ කියලා ලෝය කෙනෙක් ඉන්නවා. එයා ලෝය කෙනෙකුත් නෙවෙයි. එයා බොරු ලෝය කෙනෙක් හොයලා බැලුවාට පස්සේ ඉතින් මේ ගොඩක් දේවල් ඒ කට්ටිය අධිකරණය නමග යවනවා. ඊට පස්සේ බොරු දේවල් අධිකරණයට ඉදිරිපත් කරනවා, කූට ලේඛන හදනවා, වාහන හොරකම් කරනවා. පොලිසියට මේ දේවල් කිව්වට පස්සේ පොලිසිය සතපහකට ගණන් ගන්නෑ. 2024 ඔය සිද්ධිය වුණාට පස්සේ මම මිරිහානේ පැමිණිල්ලකුත් දාලා ඊට පස්සේ අයියේ මේ දැන් මාස දෙකකට කලින් 2024 දෙසැම්බර් මාසෙත් මම ගිහිල්ලා IG ඔෆිස් එකට ගිහිල්ලා කිව්වා පොලිස් සහන මැදිරියට ගිහිල්ලා කිව්වා මේකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ කට්ටිය අත්අඩංගුවට ගන්නෙත් නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්නෙත් නැහැ, මේක රස පරීක්ෂක යවන්නෙත් නැහැ. මෙහෙම කියලා කිව්වට පස්සේ ඊට පස්සේ මාව දැව්වා බස්නාහිර දකුණ බාර DIG සර් ගාවට. සර්ට තේරුම් ගියා මෙතන මොකක් හරි වැරද්දක් වෙනවා කියලා. පහළ නිලධාරීන් ඉහළට ඇත්ත දන්වන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයාම ඒ මිරිහානේ වයිසීටයි ඒ විමර්ශන බාර වීරසිංහ කියන නිලධාරියාටයි කතා කරා. කතා කරලා කිව්වා මේ කට්ටිය ඔය ලෝයර් හොයාගෙන කට උත්තර අරගෙන මේක මේ රස පරීක්ෂක යවන්න නැත්තම් මෙයාලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒක කියලා දැන් අදටත් මාස 2-3ක් විතර වෙනවා අයියේ. අදටත් කිසිම සද්දයක් නැහැ.
අපි හිතාගෙන හිටියට ඉහළ නිලධාරීන් හරිම හොඳයි හරිම ගරු කටයුතු විදියට වැඩ කරනවා. ගරු අධිකරණය තමයි හොඳටම වැඩ වෙන්නේ. හොඳටම අයියෝ මට කියන්න තේරෙන්නේ නැහැ මේ දේවල් ගරු අධිකරණයට යනවා නම් ඒ කට්ටිය ඔය දාන සෙල්ලම් හොරතල් මුකුත් නැහැ. හැබැයි පොලිසියේ පහළ නිලධාරීන් නම් ෆූ අයියේ හරිම අප්‍රසන්නයි හරිම ඒක කියාගන්න බෑ. මොකද දැන් අර බස්නාහිර දකුණ DIG සර් කතා කරලා OIC මහත්තයාටයි අර විමර්ශන නිලධාරියාටයි කිව්වට පස්සෙවත් 7-5කට ගණන් ගත්තේ නැහැ. එයාලට එයාලගේ අනුව හැඩකාර ලස්සන කටකාර කට්ටිය ඉන්නකොටයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නීතිය ක්‍රියාත්මක වෙන්නේ වේගය වෙස්ලෝ. හැබැයි බැරි වෙලා හරි ගරු අධිකරණයට මේ දේවල් එනවා නම් ගරු අධිකරණය ඇතුලේ මේ දේවල් විභාග වෙනවා නම් අනිවාර්යයෙන්ම යුක්තියෂ්ඨ වෙනවා අයියේ. ඉතින් ඉදිරියටත් මට කියන්න තියෙන්නේ මම මේ මට විරුද්ධව දාලා තියෙන ව්‍යාජන දේවල් වලට අනිවාර්යෙන්ම සහභාගී වෙනවා. මම මේ දේවල් වලට මුහුණ දෙනවා. එක්තරා විදියකින් මේ දේවල් ඒ කියන්නේ මේ නඩු වැටිච්ච කෙනුත් මගේ දේවල් හොඳ වුණා. මම තව ශක්තිමත් වුණා. මම කියන්න තියෙන්නේ සෝෂල් මීඩියා වල මට බැනපු කට්ටියට ඒක අවුලක් නෑ. ඔයාලා නෙවෙයි ගිය සෝෂල් මීඩියා කැම්පේන් එකේ මං ගැන කියලා තිබිච්ච කරුණු මං කියුවට පස්සෙත් මට මාව එපා වෙන තත්ත්වයක් තිබ්බේ. ඔයාලා දන්නේ නැහැ මේක අතුලාන්තය දැනගෙන හිටියේ නෑ. මට ඇවිල්ලා බොරුවට සෝෂල් මීඩියා ඇවිල්ලා ලයිව් ඇවිල්ලා යයි ගානවට වඩා මම කරේ ඩොකියුමන්ට්ස් අරගෙන ගරු අධිකරණයේ ඉස්සරහා නිදොස් කොට නිදහස් වෙලා මම නිවැරදි කරුවෙක් වෙලා මම ඔයාලට මේක කියන්න මේ කතාව ඇතුලේ තව පැත්තක් ඔයාලට නොදකපු පැත්තක් තියෙනවා. ඉතින් මාත් එක්ක හිටගත්තු මං වෙනුවෙන් ඒ අමාරු කාලය ඇතුළතදීත් මං වෙනුවෙන් හිටගත්තු මිනිස්සු ඉන්නවා. එයාලට බුහඳලා කියන්නේ ගොඩක් ස්තුතියි සහ මට නොදැන හෝ මං වෙනුවෙන් බැනලා පස්සේ මට කතා කරපු මිනිස්සු සහ හැම මිනිස්සෙකුටම කියන්නේ මම වගේ ගොඩක් මිනිස්සු ඒ කියන්නේ මේක සිස්ටම් එකක් වෙන්න දෙන්න හොඳ නෑ. ඒ කියන්නේ බොරුවට නඩු දානවා ඊට පස්සේ මේ මිනිස්සයා සමාජය ඉස්සරහා වැරදිකාරයෙක් කරනවා. ඊට පස්සේ මේ මිනිස්සයාගේ ජීවිතය එතනින් ඉවර වෙන්න හොඳ නෑ. මට ඕනි උනේ මෙච්චරයි. රටක් මට විරුද්ධ වුණත් මම හරිනම් මම ඒ වෙනුවෙන් ෆයිට් කරනවා කියන එක මගේ ඩිග්නිටි එක වෙනුවෙන් ෆයිට් කරනවා කියන එක මට ඔයාලට දෙන්න තියෙන මැසේජ් එක. ඔයා මට බැන්න කෙනෙක් වුණත් නොබැන්න කෙනෙක් වුණත් මට ආදරෙන් ළඟ හිටපු කෙනෙක් වුණත් කවුරු වුණත් මගේ එදිරිවාදියෙක් වුණත් තමන් නිවැරදි නම් ඒ නිවැරදිකමත් එක්ක අනිවාර්යයෙන්ම හිටගන්න. ලංකාවේ ගරු අධිකරණයේ තියෙනකන් ඔයාට කිසිම නීතික වැඩක් වෙන්නේ නැහැ. හැබැයි පොලිසිය ගැන නම් 7-5කට මේකක් නැහැ. පොලිසියේ ගරු කටයුතු ඉහළ නිලධාරීන් ඉන්නවා. හරිම හොඳ ගරු කටයුතු ඒ නිලධාරීන්ට මම අදටත් ගෞරව කරනවා. හැබැයි අර තුට්ටු දෙකේ නිලධාරීන් කරන වැඩ හින්දා මට නම් පොලිසිය තිත්තයි. මං උපරිම try කරනවා ඉස්සරහට try කරනවා මගේ නිවැරදිභාවය වෙනුවෙන් සහ සත්‍ය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් මම අනිවාර්යයෙන්ම ඉස්සරහට මේ දේවල් ගරු අධිකරණයට අරගෙන එනවා. මං වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඔයාටත් දවසක මේ දේ වුණොත් ඔයත් ඔයා වෙනුවෙන් පෙනී ඉන්න. මට දෙන්න ඕනේ උනේ පණිවිඩය එච්චරයි. ඔව් අයියේ මම එතනදී නම් අයියේ කියන්නේ මගේ කියන්නේ මිනිස්සුන්ට මේ දේවල් වගේ දේවල් වෙනවා. මේ දේවල් වලින් මිනිස්සු ශක්තිමත් වෙනවා. මම කලින් අයියේ සිවිල් අධිකරණය සහ අපරාධ අධිකරණය කියලා දෙකක් තියෙනවා කියලාවත් දැනගෙන හිටියේ නෑ. මේකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේකෙන් ශක්තිමත් වීම ගැන දැනගත්තා. මේකෙන් තනියම නැගිටින්න ඕනි විදිය ගැන දැනගත්තා. ඒ වගේම ළඟ ඉන්න මිනිස්සු ගැන දැනගත්තා. ඒ වගේම කොහොමද ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕනි කියන විදිය දැනගත්තා. සහ ඉස්සරහට මීටත් වඩා හොඳට මම මගේ වැඩ ටික කරගෙන යනවා අයියේ. අයියේ වාහනේ නම් හම්බෙන්නේ නෑ. ගම්පහ DCBD එකෙන් නම් අයියේ කියන්නේ ගම්පහ ඔය අපරාධ කොට්ටාශ අපරාධ විමර්ශන එකෙන් නම් ඕක වෙන්නේ නෑ. කිව්වට වැඩකුත් නෑ. පහළ ඒ කියන්නේ ඉහළ නිලධාරීන් කොච්චර මේක කරත් එයාලා මෑන් මැනේජ්මන්ට් වලට යන්නේ නෑනේ. ඉතින් පල්ලෙහා නිලධාරීන් ජරාව කනකම් පගාව ගන්නකම් අර හැඩ මං කිව්වේ කලිනුත් අයියේ හැඩකාර කටකාර චූදිතයෙක් ඉන්නකොට එයාලා වුණත් නීතිය ක්‍රියාත්මක කරන්නේ හරි ස්ලෝ කියලා. ගරු අධිකරණයට එනවා නම් මේ දේවල් හොඳට විසඳන්න පුළුවන්. අයියේ එහෙනම් මේ වෙනකොටත් වාහනේ හම්බෙලා අඩුමතරේ මේ ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් ටික ලැබිලා. හැබැයි අයියේ මං වාහනේ තියෙන අදහස නම් අත්හැරගෙන තියෙන්නේ. ඒක අයියේ වාහනේ දැන් පරස්පර විරෝධී කතා තියෙනවා. එක තැනක කියනවා එයාලා වාහනේ උගස් කරා කියලා. මම එයාලට උගස් කරා කියලා. එතකොට ඒ උගස් කරපු වාහනේ කොහො කියලා හෙව්වට පස්සේ කවුද දන්නේ නැහැ කවුද අරන් ගිහිල්ලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා වාහනේ දැක්කේවත් නැහැ කියලා. ආයෙ එක තැනක කියනවා මේ වාහනේ යාලා දන්නේවත් නැහැ යතුරු කවුද අරන් ගිහිල්ලා කියලා. යාලා ගෙදර නැති වෙලාවක. ඔය වගේ নানা ප්‍රකාර බොරු කියලා තියෙන්නේ මේ පොලිස් ස්ටේට්මන්ට් වල ඒවා කියලා තියෙන්නේ. ඉතින් මට කරන්න පුළුවන් අයියේ පොලිසියට ගිහිල්ලා පොලිස් කොමිෂන් එක දැනුවත් කරන්න එක නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරන එක මානව හිමිකම් දැනුවත් කරන එක IG සහන මැදිරියට යන එක. මොකද මම පුරවැසියෙක්. ඒක තමයි ඒ කූට ලේඛනය ගැන ඒ කූට ලේඛනයක් පෙන්නනවා. ඔව් ඒක සම්බන්ධව තමයි අයියේ මිරිහානි මම ගිහිල්ලා මේ මන් දාලා තියෙන්නේ මේක කූට ලේඛනයක් කියලා. අද වෙනකොට ඒ කූට ලේඛනයකට එන ඒ කියන්නේ කූට ලේඛනයකට
හට උත්තර දෙනයකටත් කට්ටි පැන පැන ඉන්නවා ඒ පළවෙනි ඩොකියුමන්ට් එක මීයෝ කෑවා කියලා දැන් වෙන මීඩියාවල පෙන්නපු ඩොකියුමන්ට් එක නෙමෙයි වෙන ඩොකියුමන්ට් එකක් ගෙනත් බාර දීලා. ඒකින්න ලෝයර්ස් ගැන හොයලා බැලුවට පස්සේ ඒ ලෝයර් බාර් ඇසෝසියේෂන් එකේවත් රෙජිස්ටර් වෙලා නැහැ. එයාලගෙන් අහුවට පස්සේ ලෝයර් කවුද දන්නේ නැතිලු ලෝයර් කොහෙද නැතිලු ඒ දන්නේ නැහැ කියලා ඔන්න ඔය වගේ මහා කියන්නේ දෙක වසරේ පන්තියේ ළමයින්ටවත් වඩා කියන බොරු පොලිසිය කට්ටිය අපිට කියනවා මෙයා මෙහෙම කිව්වා දැන් අපි මොකද කරන්නේ? ඉතින් අය අපිද කරන්න ඕනි පොලිසියක් ඉන්නේ මොකටද? එයාලා පොලිසිය පැහැදිලිවම ගරු අධිකරණයට මේ දේවල් සංගවනවා අයියේ. ඔව් ජනාධිපතිතුමා පොලිස් දින සාකච්ඡාවේදී කිව්වා ලංකාවේ අපරාධ කල්යන්නේ අපරාධ වැඩි වෙන්නේ එතන දේශපාලන හස්තයක් තියෙන හින්දාමයි කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ කතාව මට හොඳට මතකයි. මං එදාම මම ඔලුවට ගත්ත හරි. දැන්වත් වැඩක් වෙයිනේ කියලා. නෑ. උඩ ඉහළ නිලධාරීන් වෙනස් වුණාට පල්ලෙහා ඉන්න නිලධාරීන් තාම අර කැරට්ටුවම තමයි. මම යම් තාක් දුරකට හරි බුද්ධිමත් සහ වගේම නීතිය දන්නවා. හැබැයි මුකුත්ම නොදන්න මනුස්සෙක් පැමිණිලිකාරයෙක් විදිහට පොලිසියට ගියොත් එහෙම ඒක වැරදිකාරයා වෙනවා. නිවැරදි මනුස්සෙක් වැරදිකාරයෙක් විදිහට පොලිසියට ගියත් ඒක අපරාධකාරයෙක් වෙනවා. හැබැයි මට මොලේ තියෙන හින්දා මම කල්පනා කරලා හරි අමාරුවෙන් මේක මම අද යුක්තිය මගේ අතට ගත්තා. යුක්තිය මම දිනුවා. ගරු අධිකරණය මට යුක්තිය දුන්නා. හැබැයි පොලිසිය ගැන නම් අයියේ කතා කරලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒ ගැන ලේ පුච්ච ගන්න එක විතරයි අයියේ. ඔව් ඔය යන හැමතැනකම මම පැමිණිල්ලක් ගිහිල්ලා දාපු ගමන් ඔය එක්තරා දේශපාලන පක්ෂයක වයසක මිනිහෙක් ගිහිල්ලා ඔය මේ එයාට තියෙන ඔය ඉංග්‍රීසි ඇකඩමියකුත් තියෙනවා. ඒ සම්බන්ධව මම පැමිණිල්ලකුත් දාලා තියෙනවා. එයාට විරුද්ධව නඩු දෙකකුත් පැල්මඩුළු උසාවියේ යනවා. ඒ මිනිහයා ගිහිල්ලා ඒ පල්ලෙහා ඉන්න ඔය පොලිස් කොස්තාපල්ලා හම්බෙලා එනවා. එතනින් ඊට පස්සේ එතනින් එහා විමර්ශන වල කිසිම දෙයක් වෙන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ ඇයි මම ඒ සම්බන්ධව මේ දාලා තියෙන්නේ මේ පැමිණිලිත් දාලා තියෙන්නේ ඇයි මේ නෑ කහවත පොලිසිය මම දාලා තියෙන්නේ එයා මරණ තර්ජන කරපුවා සම්බන්ධව මම පැමිණිලි දෙකක් දාලා තියෙනවා. ඒවා ෆැක්ස් රිපෝට් කරලා නඩු විදියටත් යනවා. ඒ තමයි විමර්ශන මට්ටමේ යන්නේ. වාහනය සම්බන්ධව නම් ලංකාවේ පොලිසිය නම් අයියේ මේ මම විශ්වාස කරන්නේ නැහැ. අපි බලමු වාහනය සම්බන්ධව ඉදරාට මම නීත්‍යානුකූල මේ හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරන්නේ නීත්‍යානුකූල පරිසරයක ඉඳගෙන නීතිය ඉදිරියට කරු කරමින් ඉස්සරහට බලමු අපි වාහනය සම්බන්ධවත් මොකද වෙන්නේ කූට ලේඛන සම්බන්ධවත් මොකද වෙන්නේ සහ ඉදිරි ව්‍යාජන අඩු වලටවත් මොකද වෙන්නේ කියලා මම මගේ උපරිමයෙන් ෆයිට් කරනවා. මම දන්නවා අයියේ මම දිනනවා කියලා. අධිකරණයට අයියේ මට පුළුවන් නම් අයියේ මම අද වැන්ද අධිකරණයේදී මට එච්චරට සතුටුයි. මට අධිකරණය ලංකාවේ මම දැකපු සර්ව සාධාරණම දේ තමයි අයියා අධිකරණ පද්ධතිය. මට ඒක ගැන කියලා